පොලිස් පාකය පිටිපස්සෙන් දැම්ම ජෝසප් ප්‍රෙසර් එක් ගායි අර වාහන දෙක තිබ්බේ නැහැ. දොර අරපු ගමන් මිනිහෙක් පැන්නා. ඒ කාලේ ඊටාම ලස්සන තරුණේ තුවක්කු පෙන්නන්න යන්න බෑනේ. ගියන් ඒ මිනිහා මැරලා වැටුණා. මම බය දැනුණා කොහොම හරි ඉතින්. වුණාට පස්සේ ඒකට මුහුණ දී මැර. එතන අඬා වැළපිලා වැඩක් නැහැනේ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ දේශීය මානව හිමිකම් සංවිධාන කියපු විදියට 67692ක් වෙනවා. මේ වගේ විශේෂිත පුද්ගලයන් අඩු ගානේ 10ක් හරි 15ක් හරි ඒ සඳහා කමිෂන් වගේ තියලා ඉක්මනටම ක්‍රියාමාර්ගයක් ගන්න කොහොමද? කැරලිකරුවන් ඇත්තටම 6661ක් මැරුවා. ගාමිණී ලොකුගේගේ තුවක්කුව ඇමතිවරයාගේ තුවක්කුවෙන් තමයි විජය කුමාරතුංගට වෙඩි තුවේ. ඔව් වෙන්න පුළුවන්. අපිට කියන්න බෑ ඔප්පු කරන්න බෑ රිචඩ් මැරුවේ ප්‍රේමදාස කියලා. එහෙම ඔප්පු කරන්න හැකියාවක් නැහැ. ඉතින් අවසානයේ මම ඒ තිබ්බ ප්‍රෙෂර් එක කොච්චරද කිව්වොත් මාව වහාම නිදහස් කරලා ඊළඟ මගේ ඉල්ලීමක් තිබ්බ අර ඒ හරහා ඊළඟ ෆ්ලයිට් එකේ යවන්න කියලා.